දුම්රිය රක්ෂිත බිම් ප්‍රමාණය හෙක්ටයාර 5739.851කි. දුම්රිය රක්ෂිත භූමියේ දුම්රිය මාර්ග, දුම්රිය ස්ථාන, දුම්රිය නිවාස, දුම්රිය ගබඩා, කර්මාන්ත ශාලා, දුම්රිය අංගන වලින් යුක්ත වන අතර දුම්රිය මාර්ග දෙපස රක්ෂිත භූමි ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් හා දුම්රිය මාර්ගයේ ආරක්ෂාව සඳහා යොදා ගැනේ. ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය නොවන ඉඩම් ඉල්ලීම පරිදි බදු වශයෙන් බාහිර පුද්ගලයන්ට ලබා දීම සිදු කරනු ලබයි. දීර්ඝ කාලයක සිට දුම්රිය රක්ෂිතයන් බාහිර පුද්ගලයන් අනවසර ඉදිකිරීම හා වගාවන් සඳහා අල්ලාගෙන සිටි. දුම්රිය මාර්ගය හා දුම්රිය රක්ෂිත ඈත් භූමියේ ප්‍රමාණය වෙන වෙනම ගණනය කිරීමක් සිදු කර නොමැති අතර සමස්ත දුම්රිය රක්ෂිත ප්‍රමාණය ගණනය කර ඇත. අනවසර ඉදිකිරීම දුටු විට අදාළ ආයතන දැනුවත් කර ඉවත් කිරීමේ කටයුතු කරනු ලබයි. තවද දුම්රිය ධාවනයට අවශ්‍ය වන සීමාවන් දුම්රිය මාර්ග නඩත්තු කරන සේවකයන් විසින් පිරිසිදු කිරීම සිදු කරන අතර ඉන් ඔබට ඇති සීමාව පිරිසිදු කිරීම අවශ්‍යතාව අනුව පමණක් සිදු කරනු ලබයි. දුම්රිය රක්ෂිත දෙපස පළාත් පාලන ආයතන මගින් අවසරගෙන හා අනවසරයෙන් දුම්රිය මාර්ගයට සමාන්තරව මාර්ග සකස් කර ඇත. එම මාර්ග කාපට්ටා කොන්ක්‍රීට් යොදා වැඩි දියුණු කිරීමට යාම තුළින් ඉදිරියේදී දුම්රිය මාර්ගයේ ද්විත්ව මාර්ග බවට පරිවර්තනය කිරීමේදී ගැටලු ඇතිවන බැවින් එම අවසර හා අනවසර මාර්ග කොන්ක්‍රීට් කිරීම හෝ කාපට් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ අවසරය දෙනු ලැබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැත්තෙන් ගත්තොත් විශාල ඉඩම් ප්‍රමාණයක් රටපුරා තියෙනවා. ඒතර සංවාදන කටයුතු සඳහා මේ ඉඩම් ඉල්ලනවා. නමුත් දුම්රිය දෙපාර්තමේන්තුව මිනින්දෝරු කටයුතු මගින් සර්වේ කරලා ඉවරලා හරියට ඇඳගෙන ගල් තියලා නිශ්චිත මායිම් ලකුණු කරලා මායිම් ලකුණු කරපු දැන් ඉතාම අල්පයයි තියෙන්නේ. ඉතින් මේ නිසා අපි වැඩ පිළිවෙල පටන්ගෙන තියෙනවා මේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් මායිම් ලකුණු කරලා ඉවරලා සර්වේ කරලා ඉවරලා හරියට අඳුරා ගන්න යම් කිසි කාලයක් ගත වේ. අපි හිතන අවුරුදු දෙකමාරක් වගේ කාලයක් ඇතුළත මේ ප්‍රශ්නයට සම්පූර්ණ සර්වේ එකක් කරලා ඉවරලා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් අඳුරාගෙන දුම්රිය දෙපාර්තමේන්තුව ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් මොනවද කියන එක අඳුරාගෙන ඒ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය නොවන ඉඩම් යම් කිසි සංවර්ධන කටයුතු සඳහා බැහැර කළ හැකිද හැකිනම් ඒ කෙසේද කරන්නේ කියන පිළිබඳව වැඩ පිළිවෙලක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේ.